ආයිබෝවන් ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න ආවේ මෙන්න මේ කලින් පෙන්නපු මේ බ්ලවුස් දෙක කොහොමද අපි කරගන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද අපි ඒක බ්ලොක් එකක් හදලා කපා ගන්න කියලා. ඒ වගේ බ්ලවුස් එකක් ඔයාලට සාමාන්‍ය රෙද්ද ඇඳලා කපනවට වඩා බ්ලොක් එකක් ඇඳලා කපන එක තමයි වඩාත්ම උචිත වෙන්නේ. මොකද වැරදෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. එහෙම කරාම අපිට දැන් මෙතන මේ උල් හැඩයක් තියෙනවනේ මේ විදිහට උල් හැඩයක් තියෙනවා. එතකොට ඒ හින්දා තමයි අපිට මේකට බ්ලොක් එකක් හදාන්න වෙන්නේ. එතකොට මේකේ ෆ්‍රන්ට් එක මේ විදිහට, බෑක් එක මේ විදිහට තමයි එන්නේ. ස්ලිව් එක මේ වගේ දිගට ඇවිල්ලා මෙතන බෙල් හැඩයක් අරන් තියෙනවා මේ විදිහට. අත දිගට දාලා කට් මේ කර මේ විදිහට අරන් තියෙන ඉදිරිපස මේ වගේ කොටු කරක් තමයි දාලා තියෙන්නේ. පිටිපස මේ වගේ රවුම් කරක් දාලා මෙහෙම ඔන්න එකගෙන තියෙනවා. අපි බලමු මේ බ්ලවුස් එකට අපි කොහොමද මේක හදාගන්නේ කියලා. ඒකට අපිට අවශ්‍ය වෙනවා මිමි කිහිපයක්. ඒ මිමි ටික අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙනවා උරහිස මිම්ම, ඒ වගේම ඉනවට මිම්ම. මේ ඉනවට මිම්ම කියලා අපි ගන්න ඕනේ අපිට මේ බ්ලවුස් එකේ අවශ්‍ය කරන උස තියෙනවනේ. ඒ අවශ්‍ය කරන උස උල් හැඩය නැතුව සයිඩ් එකකින් අපිට අවශ්‍ය කරන උස එන තැනට තමයි අපි මෙතන ඉනවට කියලා අරගන්න ඕනේ. සයිඩ් උස. ඒ වගේම සයිඩ් උස අපිට අවශ්‍ය වෙනවා, පපුවට අවශ්‍ය වෙනවා. උලට ඒ කියන්නේ මේ උල ප්‍රමාණය උස අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් සයිඩ් එකකින් ගත්තා උස ප්‍රමාණයක්. එතන ඉඳන් ඔයාලට කොච්චර උලක් ඕනේද කියන එක අපි මෙතනදී මැනගන්න ඕනේ. කොච්චර දිග ප්‍රමාණයක උලක් අපිට අවශ්‍යද කියලා අපි මෙතන මැනගන්න ඕනේ. ඒ වගේම අපිට අත නිර්මාණය කරනකොට අවශ්‍ය වෙනවා අත දිග, අත වට, ඒ වගේම මේ බෙල් කොටසේ දිග අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම කිහිලි කට ප්‍රමාණය අවශ්‍ය වෙනවා. මේ බෙල් කොටස මේ හැඩේ එන තැන තමයි අපි අත වට විදිහට අරගන්න ඕනේ. මොකද එතන ටයිට් වෙලා තමයි මෙතන ප්ලේයාර්ඩ් වගේ හැඩයක් එන්නේ. ඉතින් අපි බලමු මේ ටික අපි කොහොමද ඇඳගන්නේ කියලා. මම මේක අද ඔයාලට පුංචිවට තමයි ඇඳලා පෙන්නන්නේ. එතකොට හැමෝටම මේක තේරුම් ගන්න පහසුයි. මොකද රෙද්දේ ඇඳලා කපලා පෙන්නුවාම මේක ඔයාලට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මේකට ඔයාලා ලස්සන ඩිසයින් තියෙන රෙද්දක් තෝරගන්න. ඒ වගේම ඇදෙන සුළු රෙදිත් හොඳයි මේකට. ඒ විදිහ රෙදි ඔයාලට මේකට අරගන්න පුළුවන්. ඉතින් අපි මේ ටික මේ යොදාගෙන කොහොමද අපි මේක ඇඳගන්නේ කියලා බලමු. මම මේ වගේ ඉස්සලාම කරන්නේ ඉදිරිපස බ්ලොක් එක තමයි ඇඳගන්න යන්නේ. ඒකට මම මේ වගේ කොලයක් ගත්තා. අරගෙන මේක අපිට මේ වගේ නැම්මකට තමයි, ඒ කියන්නේ නැම්මක් එන විදිහට මේ රෙදි කොටස ඔයාලා මෙහෙම නමා ගන්න. නැම්මක් එන විදිහට මෙහෙම දෙකට නමා ගන්න. අවශ්‍ය උස්සට අරගන්න. ඊට පස්සේ අපි ඉස්සල්ලාම ඇඳුමක් කපනකොට ඇඳුමේ අපි ඇඳ ගන්න ඕනේ මේ වගේ බ්ලොක් එක අඳිනකොට ඉහළින්ම රේඛාවක්. කියන්නේ අපිට ඇද තියෙනවා නම් ඇද ඉවත් වෙන්න මේ විදිහ ඉහළින්ම රේඛාවක් අපි ඇඳ ගන්න ඕනේ. වලට පේනවනේ මේ විදිහට ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්න. මේ රේඛාවේ අපි ලකුණු කර ගන්න ඕනේ උරහිස මිම්ම. උරහිස මිම්ම දෙකට බෙදුවා වගේ තමයි අපි මෙතන ලකුණු කරන්නේ. උරහිස 14යි කියලා හිතමුකෝ. එතකොට දෙකට බෙදුවාම 7යි. එතකොට අපි මෙතනින් 7 මේ විදිහට ලකුණු කරගන්න. මම අද ටේප් එක භාවිත කරන්නේ මොකද පුංචිවට හදන්න බ්ලොක් එක හදන්න හින්දා. ඊට පස්සේ අපිට අවශ්‍ය කිහිලි කට ප්‍රමාණය. ඒ කියන්නේ රැගල් උස. කිහිලි කට නෙමෙයි රැගල් උස එන තැන ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට අපේ පපුවට ප්‍රමාණය පපුවට ගන්න තැන තමයි අපි රැගල් උස කියලා අරගන්නේ. ඒ රැගල් උස ගන්න අපි මේ කිහිලි කට ඇඳ ගන්න. කියන්නේ අපි අත අල්ලගන්න කිහිලි කට ඇඳ ගන්න තමයි රැගල් උස අවශ්‍ය වෙන්නේ. ඒ රැගල් උස ලකුණු කරනකොට අපි කරන්නේ මෙන්න මේ උරහිස දෙකට බෙදූ අගයම මේ පල්ලෙහාට මේ විදිහට ලකුණු කරගන්න. උරහිස දෙකට බෙදූ අගයම. දැන් මෙතන ආවේ 7යිනේ. ඒ 7ම අපි මේ විදිහට පල්ලෙහාට ලකුණු කරනවා. පල්ලෙහාට ලකුණු කරලා මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ රේඛාව මේ විදිහට සිරස් අතටත් මේ වගේ ඇඳ ගන්න. මෙතන. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේකේ සයිඩ් එකේ උස. කියන්නේ අපි සාමාන්‍ය බඩ පේන්න අඳිනවා නම් එහෙම අපිට සයිඩ් එකට උස හදලා අරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට බඩ වැහෙන්න එහෙම අඳිනවා නම් මේ විදිහට උස ගන්න පුළුවන්. කියන්නේ අපිට මේකේ සයිඩ් එකේ එන උස තමයි අපි මෙතන ලකුණු කරන්නේ. මේ සයිඩ් එකට එන උස 12ක් 13ක් කියලා හිතමු. ඉතින් මේ උස ඔයා මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ අපි මෙතන රේඛාවක් ඇඳ ගන්න ඕනේ මේ විදිහට. දැන් මේ තමයි අපේ හැටේ උස.
මේ තමයි උස ප්‍රමාණය. දැන් අපි කරන්න ඕනේ මෙන්න මෙතන අපේ කර පළල අපිට අවශ්‍ය කරන කර පළල මෙන්න මේ රේඛාවේ මෙතනින් ලකුණු කරගන්නවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන කර උසත් මෙන්න මේ සයිඩ් එකේ මේ විදිහට ලකුණු කරගන්නවා. අද මම අඳින්නේ කොටු කරක්. ඩීප් කොටු කරක් තමයි අද දාගන්නේ මම. ඊට පස්සේ මේ විදිහට මේ සයිඩ් එකේ මෙහෙම භාගයක් හැඩ කරලා නැත්තම් වලට බ්‍රා එකේ පටි පේන්න පුළුවන් මේ විදිහට හැඩ කරලා බ්‍රා එකක් මේ භාගයක් හැඩ කරලා මේ විදිහට කොටු කර ඇඳ ගන්න. මම කොටු කරක් දාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ රැගල් රේඛාවේ මෙන්න මේ රේඛාවේ අපේ පපුව වට ප්‍රමාණය 4ට බෙදුවා වගේ මෙන්න මෙතන ලකුණු කරගන්න. පපුව වට ප්‍රමාණය 4ට බෙදුවා වගේ ලකුණු කරගන්න ඕනේ. අපි දැන් යන්නේ මෙතන අත්කට ඇඳ ගන්න. ඒකයි අපි පපුව වට ප්‍රමාණය 4ට බෙදුවා වගේ මෙතන ලකුණු කරන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයාගන්න ඕනේ. මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයාගෙන එතන ඉඳන් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරන්න. ඒ වගේම මුල්ලේ සිට අඟල් 3 කාලක් ලකුණු කරන්න. දැන් අපි යන්නේ ඉදිරිපස අත්කට වක්‍රය ඇඳ ගන්න. මෙන්න මේ විදිහට මේ ලක්ෂයේ අරහ කැපිලා යන විදිහට අපි මෙතන පපුවට ප්‍රමාණය 4ට බෙදූ ප්‍රමාණයට වල මැහුම් වාසියත් එකතු කරලා අරගන්න. පපුවට ප්‍රමාණය 4ට බෙදූ ප්‍රමාණයට මැහුම් වාසිය වලට අඟලක් අඟල් එකමාරක් දෙකක් ඔය විදිහට ඔයාලා කැමති විදිහට තියාගන්න පුළුවන්. සාමාන්‍ය අඟලක් තිබ්බහම හොඳටම ප්‍රමාණවත්. හින්දා මේ විදිහට ඉදිරිපස අත්කට ඇඳ ගන්න මෙහෙම රවුම් කරලා. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මෙතන අපි සයිඩ් එකේ උස ගත්තනේ. මේ සයිඩ් එකේ උස ගත්ත තැන වට ප්‍රමාණය. කියන්නේ ඒක තමයි අපේ ඉන වට ප්‍රමාණය ඉන්නේ. සයිඩ් එකේ උස ගත්ත තැන වට ප්‍රමාණය තමයි අපේ ඉන වට ප්‍රමාණය කියලා ඉන්නේ. ඒක මේ විදිහට ඉන වට ප්‍රමාණය 4ට බෙදලා මැහුම් වාසි අඟලක් එකතු කරලා මෙන්න මෙතන ලකුණු කරගන්න. මේ රේඛාවේ සයිඩ් එකේ උස ලකුණු කරගත්ත රේඛාවේ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ රේඛා දෙක මේ විදිහට යා කරගන්නවා. ඔය විදිහට යා කරගන්නවා. දැන් අපි මෙහෙම 60 නිර්මාණය කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ උල් හැඩය ඇඳ ගන්න. ඒක ඔයාට අවශ්‍ය කරන මේ සයිඩ් එකේ ඉඳන් උල් හැඩයේ උස ඔයාට අරගන්නත් පුළුවන්. නැත්නම් මෙතන ඉඳන් ඔයාලා සම්පූර්ණ එන උස ප්‍රමාණය අරගන්නත් පුළුවන්. මම මේ විදිහට අද මෙන්න මෙතනටක් මට උල හැඩය අවශ්‍යයි කියලා හිතලා මම මෙතනින් ලකුණු කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් ලකුණු කරගෙන සම්පූර්ණම ඔයාලා මෙහෙම සම්පූර්ණ උස අරගන්නත් පුළුවන් මේ විදිහට කොච්චරක් අවශ්‍යද කියලා. නැත්නම් ඔයාලට මේ සයිඩ් එකේ ඉඳන් අවශ්‍ය කරන උලේ උස ප්‍රමාණය මෙන්න මෙතන ඉඳන් තියලා අරගන්නත් පුළුවන්. ඔය විදිහට ඔයාලට ක්‍රම දෙකටම අරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ මෙතන ලකුණු කරගත්තනේ අවශ්‍ය කරන උස. මෙන්න මේ සයිඩ් එකට මෙතන ඉඳන් යා කරගන්නවා. මෙන්න මෙහෙම තමයි අපි බ්ලවුස් එකේ මැද්දට උල් හැඩයක් වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ රේඛාවේ මේ නැම්මේ තමයි උල් හැඩයේ උස ලකුණු කරන්න ඕනේ. මේ පැත්තින් ලකුණු කරන්න එපා. එතකොට ඔයාලට දෙපැත්තට තමයි උල් හැඩයක් එන්නේ. ඒ හින්දා මැද්දට උල ඕන නම් මෙන්න මේ නැම්ම රේඛාවේ මෙන්න මෙතන ඔයාලට අවශ්‍ය කරන උස අරගෙන ලකුණු කරලා මෙන්න මේ උස මේ සයිඩ් එකට යා කරගන්න. ඉතින් ඔච්චරයි ඉදිරිපස බ්ලවුස් එක. ඉදිරිපස හැඩය මෙන්න මෙච්චරයි. අපිට පුළුවන් මේකම ආධාර කරගෙන පිටුපස හැඩයක් ඇඳ ගන්න. ඉතින් අපි මේක කපාගෙන ඉමු. ඊට පස්සේ අපිට මේක යොදාගෙන පුළුවන් පිටුපස බ්ලොක් එක ඇඳ ගන්න. ඒ වගේම මතක් කරනවා මේ වෙලාවේ මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් බලන්න පුළුවන්. තව දෙයක් මට අමතක වුණා. මෙන්න මෙතන අපි සයිඩ් එකෙන් මෙතන හැඩ කරගන්න ඕනේ. අපි උඩ හිස පොඩ්ඩක්. එතන අඟල් භාගයක හැඩයක් තමයි දීලා හැඩ කරගන්න ඕනේ. ඒක ඔයාලා මේ විදිහට උඩ හිස කපන්න කලින් මෙහෙම ඉඳ ගන්න. හැඩ කරලා. දැන් අපි කපා ගන්න මේ හැඩ රේඛාවෙන්. ඒක ඉස්සෙල්ලා මට අමතක වුණා. මෙන්න මෙහෙම දැන් අපි කරක් කපා ගමු. දැන් අපි මේ විදිහට ඉදිරිපස බ්ලොක් එක හදාගෙන ඉවරයි. මේ විදිහට තමයි ඉදිරිපස බ්ලොක් එක තියෙන්නේ ඔයාලට මේ විදිහට. ඉදිරිපස බ්ලොක් එක.
මේකම ආධාර කරගෙන අපි බලමු පිටිපස්ස කොහොමද කරගන්නේ කියලා. ආයෙත් මම මේක මේ විදිහට දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන ආයෙත් දෙකට නමාගත්ත රෙදි කෑල්ලක් ගන්න. මේ වගේ. අවශ්‍ය උස අරගෙන දෙකට නමාගත්ත රෙදි කෑල්ලක් අරන් මේ බ්ලොක් එක මේ විදිහට තියන්න. මේක තියද්දී අපි පිටිපස්සට අපිට උල් හැඩයක් අවශ්‍ය නැහැනේ. ඔයාලට පිටිපස්සට උල් හැඩයක් අවශ්‍ය නම් මේ විදිහටම තියලා අරගන්න පුළුවන්. මම අහපු හැටේ මම පිටිපස්සට උල් හැඩයක් දාලා නැහැ. අනේ ඒක තමයි ඔයාලා ඉගෙන ගන්න. මේ විදිහටම කරනවා නම් ලේසි. ඔයාලට මේකම තියලා මේ විදිහ හැඩය අරගෙන මහන්න පුළුවන්. ඉදිරිපස්සට උල දාලා පිටිපස්සට නෝමල් විදිහට මහනවා නම් අපි මෙන්න මේ විදිහට මේ උල් හැඩය එන තැනින් මේ විදිහට නමා ගන්න ඕනේ. දැන් උල් හැඩයක් නැහැනේ අපිට. එතකොට අපි මේ විදිහට තමයි බැක් එක ඇඳ ගන්න ඕනේ. ඒක ඇඳගනිද්දී මෙහෙම උරහිස ලකුණු කරගන්න. මේ විදිහට කර අපිට අවශ්‍ය කර උස මෙන්න මෙහෙම කියලා ලකුණු කරගන්න. හැබැයි කර පළල සමාන වෙන්න ඕනේ. හරි මේ විදිහට මෙතන සමාන කරගන්න. මෙතන අපි අඟල් භාගයක් ඇතුළට හැරුවානේ. එතන අඟල් භාගයක් අපි ඇතුළට හරවන්නේ නැතුව මේ විදිහට අඟල් කාලක් ඉදිරියට ලකුණු කරලා බැක් එකේ අත්කට නිර්මාණය කරගන්න ඕනේ. මේකම අඳින්න එපා. ඉදිරිපස අත්කටම අඳින්න එපා. අඟල් කාලක් ඉදිරියට තියලා අත්කට වක්‍රය ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ සයිඩ් එකම අරගන්න. සයිඩ් එකම අරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ උසම අරගන්නත් පුළුවන්. උස සමාන වෙන්න ඕනේ කොහොමද? ඉදිරිපස සහ පිටපස උස සමාන වෙන්න ඕනේ. උලේ හැඩය විතරයි අපිට ඉදිරිපසින් දික් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට හැඩ ඇඳගෙන මම කියන්නේ පිටිපස්සට මම මේ විදිහට රවුම් කරක් දාගන්නවා. ඒ වගේම මෙන්න මෙහෙම ඕපන් කොටසකුත් දාගන්නවා. මේ වගේ දැන් අත්කට පිටිපස්ස ඇඳගෙන ඉවරයි. දැන් මේ විදිහට සයිඩ් එක නිර්මාණය කරගන්නවා. මේ විදිහට උස ප්‍රමාණය ඇඳ ගන්නවා. ඉතින් මේක තමයි අපේ බැක් එක. ඒකත් අපි කපා ගමුකෝ. ඔයාලා මේකදී මතක තියාගන්න ඉදිරිපස්ස අත්කටම අඳින්න එපා මෙතන. අඟල් කාලක් ඉදිරියට ලකුණු කරපු හැඩය තමයි අපි අත්කට ඇඳ ගන්න ඕනේ මේ හැඩයට. නැත්තම් ඔයාලට වර්ධනය මේ විදිහට තමයි. ඉතින් මේ ඕපන් එකක් මෙතනින් මම කපලා පෙන්නන්න ඔයාලට. මේ විදිහට ඕපන් එකක් තියෙනවා. මේ විදිහට පිටිපස තියෙනවා. මේ විදිහට ඉදිරිපස තියෙනවා. මත අපි අඟල් කාලක් වැඩිපුර ගත්තේ ඉන්න මෙතන හරිනේ තියෙන ඉදිරිපස. මේ විදිහට තමයි දැන් හැඩේ තියෙන්නේ. දැන් මේකට අපි අතක් නිර්මාණය කරගන්නවා. මම මේ අතත් ඔයාලට කියලා දෙන්නම්. මේ විදිහට රෙද්දක් ගන්න. රෙද්දක් කරන් ඒකත් ඔයාලට අවශ්‍ය උසට අරගෙන දෙකට නමා ගන්න. හැබැයි අපිට අත් දෙකක් අවශ්‍ය වෙනවනේ. එතකොට අපිට රෙදි කොටස් 4ක් අරගන්න ඕනේ අපි. ඒ විදිහට අරගෙන මේ වගේ දෙකට නමා ගන්න. දෙකට නමාගෙන අපි මේක රෙදි කොටස ගන්නකොට ඔයාලට පුළුවන් උරහිස ප්‍රමාණය දෙකට බෙදු වගේ අරගන්න. ඒකෙත් ඉහළින්ම රේඛාවක් අඳිමු අපි. ඉහළින්ම රේඛාවක් ඇඳලා අපි මෙතන අඟල් 3මාරක් පහත් කරගන්න ඕන කෙනෙක්ට ඒක ප්‍රමාණවත් අඟල් 3මාරක් මේ විදිහට පහත් කරලා මෙන්න මේ වගේ උරහිස් දෙකට බෙදූ ප්‍රමාණයට තවත් අඟලක් විතර එකතු කරලා අරගන්න. එතකොට ඔයාලට කොහොමත් වරදින්නේ නැහැ. දැන් මේ විදිහට ඇල හැඩයක් ඇඳගන්න. ඊට පස්සේ මේක මගේ බේසික් ස්ලිව් එක නිර්මාණය කරන එක ගිහිල්ලා බලන්න. ඒකේ සම්පූර්ණ විස්තරය ඇතුළේ තියෙනවා. ඉතින් අද අලුතෙන් එකතු වෙන කෙනෙක්ට දැනගන්න මම මේ සම්පූර්ණ මද මේ අත නිර්මාණය කරන විදිහට කියලා දෙන්නම්. දැන් අපි මෙහෙම 3මාරක් පහත් කරලා ඇල ඉරක් ඇඳගත්තනේ. මේ ඇල ඉර අපි සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයාලා ලේසි වෙන මෙහෙම දෙකට බෙදා ගන්න. ඊට පස්සේ මේ කොටස් දෙක නැවත මේ විදිහට බෙදා ගන්න. ඊට පස්සේ අපි මේ ඉස්සෙල්ලාම හමු වෙන තැන ඉහළට අඟල් භාගයක් ලකුණු කරන්න ඕනේ. ඉස්සෙල්ලාම රේඛාව දෙකට බෙදූ තැන හමු වෙන තැනින් අඟල් භාගයක් උඩට ලකුණු කරන්න. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා අන්තිමටම අපි දෙකට බෙදුවානේ රේඛාව. අන්න එතන හතරවෙනි කොටසේ අපි අඟල් භාගයක් පහළින් ලකුණු කරනවා. මෙතන ඉහළින් මෙතන පහළින්. ඊට පස්සේ අපිට තියෙන මේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන්න මේවා ඇදුණු S හැඩයක ආකාරයට යා කරගන්න. මෙන්න මෙහෙම යා වුණාම තියෙන්නේ මේ අත්කට වක්‍රය මෙන්න මෙහෙම. ඇදුණු S හැඩයක ආකාරයකට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන අතේ දිග අරගන්න. ඒ කියන්නේ බෙල් හැඩය නැතුව අපිට අවශ්‍ය කරන අතේ දිග අපි හිතමු මෙතනටක් අවශ්‍යයි කියලා. එතනටක් අරගෙන රේඛාවක් ඇඳ ගන්න.
ඇඳගෙන අපි මෙතන මෙන්න මේ බෙල් හැඩය නැතුව අපිට අවශ්‍ය කරන උස තියෙන තැන වට ප්‍රමාණයක් අපිට ඕනේ. ඒ වට ප්‍රමාණය ඔයාලා ටයිට් වට අරගන්න එතන. ඒ විදිහට අරගෙන මේ වට ප්‍රමාණය තව ඔයාලා වැඩිපුර අඟල් භාගයක් විතර තියලා මෙන්න මෙහෙම ලකුණු කරගන්න. ලකුණු කරලා අපිට තියෙන්නේ මෙන්න මේ ටික මෙහෙම යා කරගන්න. දැන් අපි සාමාන්‍ය අත නිර්මාණය කරගෙන ඉවරයි. දැන් බලමු අපි බෙල් හැඩය කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. බෙල් හැඩය අපිට අවශ්‍ය කරන උස. يعني මෙතන ඉඳන් අපිට බෙල් හැඩය අවශ්‍ය කරන උස අරගන්න පුළුවන්. අපි හිතමු අඟල් 5ක් කියලා. ඒක මේ විදිහට ලකුණු කරගන්න අවශ්‍ය කරන උස. ඊට පස්සේ අපිට මේක මෙන්න මේ හැඩයටම අදින්න නැහැ. එතකොට අපිට හැඩයක් එන්නේ නැහෙනේ. අපි මේ ප්‍රමාණයට වැඩිය A line shape එකක් අන්න A line shape එක තමයි මේකට දෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතනින් මේ සම්පූර්ණ ප්‍රමාණයෙන් මම ගන්නවා. ඔයාලට මෙහෙට රෙද්ද වැඩිපුර අරගෙන මේ විදිහට A line හැඩය වැඩි කරගෙන මේක ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට හැඩය ඇඳ ගන්න පුළුවන්. අවශ්‍ය කරන උස මෙතනනේ අපි දීලා තියෙන්නේ. මෙන්න මෙතනින් ඉරක් ඇඳ ගන්න. ඒ වගේම මෙතනින් අඟලක් ඉහළට ලකුණු කරලා මේක මෙන්න මෙහෙම හැඩ කරලා වලට ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට. ඒකට ඔයාලට මෙන්න මේක මෙහෙම රවුන්ඩ් හැඩයක් දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට රවුන්ඩ් හැඩයක් දෙන්නත් පුළුවන්. මෙතන දිගටම ඔය විදිහට දෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මෙච්චරයි තියෙන්නේ මේ අත. මේ අතත් අපි දැන් කපා ගමු. එතන කපාදී අපි මේ අඟල උස්සපු තැනට තමයි හැඩ කරලා කපා ගන්න ඕනේ. ඔයාලට බෙල් හැඩය තාත් තේන්න මෙහෙට වැඩිපුර ප්‍රමාණයක් අත මෙතන හැඩ කරලා කපා ගන්න පුළුවන්. ඔයාලට හැඩය තේරුම් ගන්න ලේසි. මේක රෙද්ද කැපුවාම ලස්සනයි. මේ පොලේ හින්දා තමයි අපිට මේ විදිහට පේන්නේ. බ්ලවුස් එකේ මම දාලා තියෙන අත බලන්න. දැන් අපි මේ විදිහට අත් කොටස නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මේ විදිහට පිටුපස පළුව නිර්මාණය කරගත්තා. මේ විදිහට ඉදිරිපස පළුව නිර්මාණය කරගත්තා. ඉතින් මෙච්චරයි මේ බ්ලවුස් එකේ ඔයාලට හදාගන්න තියෙන්නේ. ඉදිරිපස පිටුපස වෙනම හදාගන්න සයිඩ් එකේ උස සමාන කරලා. එතකොට ඔයාලට මේ බ්ලවුස් එක ලස්සනට මහගන්න පුළුවන්. මේකට ලස්සන රෙදි පාල පාවිච්චි කරන්න. ඒ වගේම මේක තරුණ කට්ටියට ගොඩාක්ම ලස්සන බ්ලවුස් විලාසිතාවයක්. ඉතින් ඔයාලට මේ වගේ තවත් විලාසිතා ඉගෙන ගන්න ඕන නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මාව subscribe කරලා දිගටම එකතු වෙන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්මහම ඔයාලට notification එනවා. එතකොට ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම යාළුවෝ අතර share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේ විලාසිතාවයක් නිර්මාණය කරන්න ආසාවෙන් ඉන්න ඔයාලට. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා ඉන්න ඔයාලට ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.